අයිබෝවන් ටිකක් වෙනස් මාතෘකාවක් ගැන කතා කරන්න තමයි අද ආවේ. විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ. මේ මාතෘකාව මට නම් මේ නුපුරුදු නැහැ. ඒත් ඔයගොල්ලෝ මාව දන්න අඳුරන විදිහට මම මේක ගැන කතා කරන එක ටිකක් වෙනස් තමයි. විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක් කියන්නේ කාටද? විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක් කියලා කියන්නේ සාමාන්‍ය දරුවෙකු ලෙස ජීවත් වීමට නොහැකි ලෙස සංකුලතා ඇති දරුවෙක්. මොනද ඒ සංකූලතා? ශාරීරික ආබාධ, මානසික ආබාධ, චර්යාත්මක ආබාධ, සංවේදනා අපහසුතා වගේ ගැටලු තියෙන දරුවෝ තමයි විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ විදිහට අපි සැලකන්නේ. ඇත්තටම ඔයාලගේ පවුලක එහෙම දරුවෙක් ඉන්නවද? එහෙම නැත්නම් මේ වීඩියෝ එක බලන ඔයාගේ දුව පුතා එහෙම දරුවෙක්ද? මොකක්ද ඔයාලා ගැන හිතන්නේ? ඇත්තටම තවදුරටත් එහෙම දරුවෙක් ගැන කම්පා වෙවි දුක් වෙවි බලාගෙන ඉන්නවට වඩා දේවල් අපිට කරන්න පුළුවන් කියන එක ඔයගොල්ලෝ විශ්වාස කරනවද? මන් දන්නේ නැහැ තාමත් මට හමු වෙන අයත් එක්කලා බලද්දී අපි ඉන්නේ ලෝකයේත් එක්ක බලද්දී යම් පසුගාමී තැනක. අපි තාමත් ඒක සම්පූර්ණයෙන්ම හොඳ කරගන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් අනේ අපිට වුණු දේ බලන්නකෝ අනේ මෙහෙම වෙලානේ කියලා පසුතැවි ඉන්නවා. ඒත් ලෝකෙ ඊට වඩා වේගයෙන් ගමන් කරනවා මෙහෙම දරුවොත් එක්ක. ඇත්තටම අපි ඒක තේරුම් ගන්නයි ඕනේ. තේරුම් අරගත්තොත් අපිට මේ දරුවොත් එක්ක ගමනක් යන්න පුළුවන්. මට අවශ්‍ය ඒක තේරුම් කරලා දෙන්න. මගේ මුහුණු පොතේ මම වීඩියෝ එකක් කළා මේ දරුවෝ සම්බන්ධයෙන් පහුගිය සතියක. මට අම්මා කෙනෙක් මේ මෙසේජ් එකක් එවලා තිබ්බා නදී මම ඔයාගේ වීඩියෝ එක බැලුවා මේ මං ලයික් කරේවත් නැහැ කමෙන්ට් කරේවත් නැහැ ඒත් මම මෙසේජ් එකක් දැම්මා ඔයාට මම කැමති නැහැ මේ මට එහෙම දරුවෙක් ඉන්නවා කියලා කවුරුත් දැනගන්නවට මම යුවා ඇයි එහෙම කියන්නේ ඔයා නැහැ නදී මගේ දරුවගේ සමහර හැසිරීම් නිසා මම මගේ මහත්තයා විඳින පීඩාවට අමතරව සමාජයෙන් මම කොච්චර බැනුම් අහලා තියෙනවද මිනිස්සු මේක තේරුම් ගන්නේ නැහැ මිනිස්සු හිතන්නේ මේක මගේ වැරදක් කියලා ඒත් මට කරන්න දෙයක් නෑ මට යාගේ සමහර හැසිරීම් නවත්තන්න බෑ පාලනය කරන්න බෑ ඒක තේරුම් ගන්න ඒ නිසා මම සමාජයට යන්න කැමති නෑ මං ඉන්නේ හැංගිලා මමයි මගේ දරුවයි ඉන්නේ හැංගිච්ච ජීවිතයක් ගත කරන්න හිතන්න ඔයා එහෙම බැනලා තියෙනවද ඔයගොල්ලෝ කවුරු හරි එහෙම අම්මෙකුට බැනලා තියෙනවද ඒකේ අම්මගේ වැරද්දක් කියලා ඒකයි මම කියන්නේ මේ විෂය පිළිබඳව අපේ සමාජයේ තියෙන දැනුවත්භාවය හරි අඩුයි. මම මේ ගැන වැඩ කරන්න ගත්තට පස්සේ තමයි මම වුණත් මේක තේරුම් ගත්තේ මේක මොනතරම් සංවේදී හා සංකීර්ණ මාතෘකාවක්ද කියන එක. මෙතනට යන්න ඕනේ කෙනෙක් තේරුම් ගන්න මේකේ තියෙන ධාරිතාවය කොච්චරද කියන එක. අනේ අපි වෙනස් කරන්න ඕනේ. මේ තියෙන මිනිස්සු හිතන පතන විදිය, මේ දෙමව්පියෝ හිතන පතන විදිය, මේ ඕන් ඉන්න මානසික පීඩනයෙන් අපි ඕන්න ගලව ගන්න ඕනේ. ඕන් නිදහස් කරන්න ඕනේ. ඇත්තටම මේවට වැඩපිළිවෙල අපිට හදන්න පුළුවන්. ඒවා වෙය යුතු දේවල්. ඉතින් මම ඉස්සරහට කතා කරන්න උත්සාහ කරනවා. කතා කරන්න විතරක් නෙමෙයි දේවල් කරන්න උත්සාහ කරනවා. එකතු වෙන්න ඕගලන්ට එහෙම ඔයගලගේ පවුලක දරුවෙක් ඉන්නවා නම් ඔයාලා දන්න කියන කෙනෙක්ගේ දරුවෙක් ඉන්නවා නම් ඇත්තටම අපිත් එක්ක එකතු වෙන්න අපිට ඉස්සරහට වැඩ කරන්න ගොඩාක් තියෙනවා